ඉරානයේ තිබූ විරෝධතාවලදී මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 35 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන අතර විරෝධතා කණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මියගිය විරෝධතාකරුවන් සංඛ්‍යාව ඇමරිකාව පදනම් කරගත් මානව හිමිකම් සංවිධාන පවසන අතර පවතින විරෝධතාවලදී පුද්ගලයන් 1200කට වැඩි පිරිසක් ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය විරෝධතාකරුවන් අතර වැඩිහිටි පුද්ගලයන් 29 දෙනෙකු, ළමුන් 4 දෙනෙකු සහ ඉරාන ආරක්ෂක හමුදාවේ සමාජිකයින් 2 දෙනෙකු වනවා. ඉරානයේ පළාත් 31න් 27ක ස්ථාන 250කට අධික සංඛ්‍යාවක විරෝධතා පවත්වා තිබෙනවා. ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායට සමීපයයි විශ්වාස කෙරෙන ෆාස් ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ වාර්තා කළේ පොලිස් නිලධාරීන් 250ක් සහ ආරක්ෂක බලකායේ සියලුම ස්වේච්ඡා බලකායේ සමාජිකයින් 45 දෙනෙකු පෙළපාලිවලදී තුවාල ලබා ඇති බවයි. ටෙහෙරානයේ සාමකාමී විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස මරා දැමුවොත් ඇමරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීමට පැමිණෙනු ඇති. යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සිකුරාදා ඉරානයට අනතුරු ඇඟවුවා.